Good morning හැමෝටම. අපි අද ලස්සන ගමනක් යන්නේ. දැන් වෙලාව පාන්දර 4:20යි. බදුල්ල පැත්තට තමයි යන්නේ. අද විශේෂත්වය තමයි අද කැම්පින් කරන්න යන්නේ. ගොඩ කාලෙකින් මගේ යාළුවෝ තව 4 දෙනෙක් එක්ක මේ බලමු අපි කොහෙටද යන්නේ කියලා. ඉස්සරහදී වීඩියෝස් එකේ ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි කොහෙටද යන්නේ කියලා. මේ ලස්සන පැත්තකට යන්නේ. කවුද යාළුවෝ 4 දෙනෙක් කියලා බලා ගන්න පුළුවන්. අපි අද යන්නේ මෙන්න මේකේ. මම කාර්යයේ තමයි අද යන්නේ. බයික් එක අද යන්නේ නැහැ. Hello guys, අපි උදේට තේ එකක් බොන්න නැතුව මේ අපි දැන් ඉන්නේ වන්දනගල ජලාශය පැත්තට යන පාරේ. ඉතින් අර මං කිව්ව මාත් එක තව 4 දෙනෙක් ආවා කියලා. ඒ 4 දෙනාව පෙන්වන්න තමයි මම හදන්නේ. මේ ඉන්නේ අපේ නිපුන්. මේ ඉන්නේ චන්දිව. මේ ඉන්නේ ප්‍රසාද්. අපි තව යාළුවෙක් ඉන්නවා. අපි තේ බොන්න නවතු කඩේටත් අපි යන්. ඒකම කවුද අන්තිම යාළුවා කියලා බලමු. එයානම් වැඩ පටන් අරන් මේ ඉන්නේ කැලුම් වලදී. ඉතින් අපි තේ බොන්න හද නැවත්තේ මෙන්න මේ කඩේ අංකල් ඉන්නේ. රොටි පුච්චන ගමන් අපි රොටියක් කාලා තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් ලස්සන පාරක ලස්සන තැනකින් තේ එකක් බොනවා කියන්නේ එක වෙනම අමුතුම අත්දැකීමක්. ඉතින් ඉස්සරහට තව ලස්සන වීඩියෝස් එකක් තියෙනවා මම ඉස්සරහට පෙන්නන්න. අපේ ප්ලේන් ටී රොටි ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ වැව් මාළු කරි එක හදලා බ්ලෙන්ඩ් කරලා. මේ තියෙන්නේ අට සම්බලක ලුණු මිරිස වඩේ තියෙනවා. පොල් රොටි තියෙනවා. කට්ටිය නම් දැන් කන්න පටන් අරන් තියෙන්නේ. බලමු රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා කොහොමද තියෙන්නේ කියලා. ගයිස් මේ තේ කඩේ තියෙන්නේ රජමාවතේ කොහොඹ ගාන කියන හරිය. මේ තියෙන්නේ ඇඩ්‍රස් එකත් එක්ක තියෙනවා, ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඕන කෙනෙක්ට මේ පාර යන කෙනෙක්ට තේ බොන්න තියෙන එකම තේ කඩේ මේක තමයි. ඉතින් මෙන්න මේ හන්දියෙන් ඇවිල්ලා මේ පාර එනකොට වම් පැත්තේ මෙන්න මේ කඩේ තියෙනවා. මෙන්න මේක තමයි ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක දෙකම තියෙනවා. ඕන කෙනෙක්ට තේ එකක් දීලා ලස්සන ෆොටෝ ටිකක් කාලා යන්න පුළුවන්. ලස්සන view එක ලස්සන දැනගන්න. බදුල්ලට යන අතරේදී අපිට හම්බෙන්න තව ලස්සනම තැනක් තමයි රන්දනිගන ජලාශය. ඉතින් ඕගොල්ලොත් යනවා නම් අනිවාර්යෙන් එතන ඉඳ නවතිලා බලලා යන්න. ඉතින් මොකද මේ අපි යන පාරෙමයි රන්දනිගන ජලාශය තියෙන්නේ. අපි යන දවසේ නම් එදා වතුර ගොඩාක් අඩු වෙලා තිබුණා. ඒ නිසා සොරව ඔක්කොම වහලා තිබුණේ. වැස්ස කාලෙට ගොඩාක්ම වතුර පිරුණු කාලට නම් ඔයටත් වැඩි ලස්සන ඇති. මොකද සොරව වැරියාම ඒකේ වතුර පාර මම හිතන්නේ ඔය පෙන්නන කොටසේ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යන කොටසේ කෙරෝලට එනකම්ම වතුර ගොඩාක් ප්‍රෙෂර් එකත් එක්ක ගොඩාක් ඉස්සරහට යනවා මම දන්න තරමේ. ඉන්ටර්නෙට් එකෙන් මම බලන්නම් ඒ වාන් අරින කාලෙක තිබ්බ වීඩියෝ එකක් තිබුණොත් කොහොමද උතන තියෙන්නේ කියලා. ඉතින් හරිම ලස්සන තැනක් එතන. මොකද හිත නිවෙනවා ඒක තියෙන ලස්සනත් එක්ක. මොකද මේකට එහා පැත්තේ තියෙන ජලාශය. මම ඊළඟට ජලාශය ගාවට යනවා. බලමු ජලාශය කොහොමද තියෙන්නේ කියලා. වතුර මට්ටම නම් ගොඩාක් බහැලා තිබුණේ. මම හිතන්නේ අඩි 10කටත් වැඩිය අඩු වතුර මට්ටමක් තමයි තිබුණේ එතන. තව තද හුළඟක් තිබුණා එතන. කතා කරන එක ඇහෙන්නේ නැති තරමට පුදුම හුළඟක් පේනවා. ඇති අර ෆොරින් කපල් එකක් ඉන්න එකේ ඒගොල්ලන්ගේ කොණ්ඩේ අර ටී-ෂර්ට් එකට හුළං කොච්චර තදට වදිනවද කියලා.
මොකද මම කතා කරපු එක මයික් එකට ඇහෙන්නේ නැති තරමට තද හුළඟක් ඔතන තිබුණා. ඉතින් ඒත් ලස්සන ගමනක් වුණා. මොකද මේ එතන තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. මට වීඩියෝ එකෙන් පෙන්වන්නත් බෑ. ඔය ඔහොම පෙවුනට උතන ගැඹුර ඔය එතන තියෙන පෙන්න කොටසේ ගැඹුර අඩි 10කට වැඩිය උසයි. අපි එතනට වැටුනොත් උඩට එන්න බැරි තරමට එතන උස ප්‍රමාණයක් තියෙනවා. ඔය ඔහොම පොඩියට පෙවුනට එච්චරට ලොකු පරතරයක් තියෙනවා ඔය තියෙන මේ පෙන්නන සොරවේ කොටසේ. අපි දැන් ඉන්නේ ලුණුගල ඉඳලා රත්කැලේ පතනට යන පාරේ. ඉතින් මේ පාරෙම තමයි මඩොල්සිම view point එකත් අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ පාරත් පුදුම ලස්සනක් තිබුණා. ඔයගලන්ට මේ පේන්නේ නැති පාර කොච්චර ලස්සන තැන් ටිකක් තියෙනවද කියලා. මොකද මේ පාර වැටලා තියෙන හරියටම තේවතු මැද්දෙන්. ගොඩාක්ම හරිම ලස්සන view points අපිට කීපයක්ම හම්බ වුණා මේ පාරේ යනකොට. ඕගොල්ලෝ බයිසිකලයක හරි වාහනයක හරි යනවා නම් අනිවාර්යෙන් මේ හරිය නැවතිලා මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා. ලුණුගල කාපට් පාරේ ඇවිල්ලා අපිට රත්කැලේ පතනට යන්න මීටර් 100ක වගේ බොරුල් පාරක් හම්බ වෙනවා. මේ තියෙන පාර මේකේ ඕනෑම වාහනයකට යන්න නම් පුළුවන්. සාමාන්‍ය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඟල් 6ක් විතර තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි යනකොට 3 wheel එහෙමත් ඇවිල්ලා තිබුණා. බයික් නම් කොහොමත් යන්න පුළුවන්. දැන් අපි ගිය කායකෙත් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වෙනවා. රත්කැලේ පතනට යනකොට අපිට ගොඩාම ලේසිම හොඳම දේ තමයි Google Maps එකේ රත්කැලේ පතන view point කියලා දාගෙන යන්න. අපි මෙතනට එනකොට හවස 5:00 විතර ඇති. ඒ වෙලාවේ නම් ඉර බැහැගෙන ගිහින් තිබුණේ. කොහොමත් රත්කැලේ පතනට සන්රයිස් එක විතරයි අපිට බලන්න පුළුවන්. සන්සෙට් එක තියෙන අනිත් පැත්තට තමයි අපිට දැක් ගන්න හම්බ වෙන්නේ. ඒ වුණාට අපි දැක්කලා ඒ සුන්දරත්වය නම් අපිට කියලා නෙමෙයි කරන්නේ. මාන ලස්සන view එකක් අපි දැකගන්න. 5:00ටත් සාමාන්‍යයෙන් තිබුණේ තන්ට අද්දොලකට තිබුණා. ඉතින් අපිට මඩොල්සිම view point එක තියෙන්නේ. අපි ඊයේ වෙලාවත් එක්ක දන්න එදා දවසේ මීදුම නම් අපිට දැක් ගන්න හම්බුනේම නැහැ. පාරේ මීදුමක් අපිට හම්බුනේම නැහැ. ඉතින් අපිට මේ අපි 5:00ට ගියා. view එක හරි ලස්සනට පෙන්වුණා. අපිට කිලෝමීටර් ගාණක් දුරට අපිට මේ view එක දැක් ගන්න පුළුවන් වුණා මීදුම නැති නිසා. පෙලක් මාසවල නම් මේ හරිය මීදුමෙන් වැහිලම යනවා. අපේ නිපුන් මන්දි ලස්සන වැඩක් කරලා තිබුණා. එදා මේ සරුංගලයක් හදාගෙන ආවිල්ලා තිබුණා. එයා අපිට කියලා තිබුණේ නැහැ. ඒ නිසා මේ අපිත් සර්ප්‍රයිස් වුණා. එයා සරුංගලේ අරන් ආවට පස්සේ. මුලින්ම අපි සරුංගලේ ආවලා පස්සේ ටෙන්ට් එක සෙටප් කරන්න තමයි ගත්තා. අපි ටෙන්ට් එක සෙටප් කරන්න ගත්තට ඇත්තටම ඒක ලොකු අමාරු දෙයක් වුණා මේ ටෙන්ට් එක සෙටප් කරගන්න. මොකද තද්ද හුළඟක් තිබුණා. ඒ දවසේ මේ අපි ගිය මාසේ දිගට මේ කාලෙම තද හුළඟක් තිබුණා කියලා ගමේ අපිට කට්ටියත් කිව්වා. මේ දින අද අපි රාත්‍රිය ගත කරන කැම්පින් කරන රත්කැලේ පතන
Good morning හැමෝටම. Good morning ප්‍රසාද්. Good morning ශාන්තිමයි. නිපුන් මල්ලි උදේම view එක බලන්න ගිහිල්ලා. Good morning නිපුන් මල්ලි. මේ ඔයගලන්ට පේන තැන තමයි ඉර දැන් තියෙන්නේ. ඉර එහෙමම ඔය යට ජලාශයට වැටලා තමයි අපිට අර පේන ටික තියෙන්නේ. ඉතින් අපිට එදා දවසේ හොඳ සන්රයිස් එකක් නම් බලා ගන්න හම්බුන්නේ නැහැ. අපේ වාසනාවට එදා මීදුමක් තිබුණේ නැහැ. ලස්සන view එකක් නම් අපි දැක්කා. ඒ වුණාට හොඳ සන්රයිස් එකක් බලා ගන්න බැරි වුණ එක නම් අපිට ඉතින් දුකයි. උදේත් අද හුලඟක් තිබ්බ නිසා උදේ කෑම හදා ගන්න අපිට වත්කලේ පතනදී බැරි වුණා. ඒ හින්දා අපි වතුර තියෙන තැනක් හොයාගෙන අපි පහළට ආවා. ඉතින් මේ ප්‍රසාද් අයියා කසුන් අයියා පොල් ගානවා ගලක් උඩට වෙලා යාළුවනේ. කැලුම් අයියා හාල් මැස්සොන්ගේ ඔලු ගලවනවා. වැඩේ කියන්නේ යාළුවනේ හාල් මැස්සොන්ගේම ඔලු ගලවලා මාළුන්ටම කන්න දානවා. අද හාල් මැස්සොයි පරිප්පුයි බතුයි කන්න හදන්නේ අපි උදේට සම්බෝලයි. අමිල අයියා මෙතන රෙඩි කරනවා වඩු ටික. ට්‍රිප් එක යද්දි උයන්න පුළුවන් කොල්ලෙක් එක්ක යනවා කියන්නේ වාසනාවක්. වාසනාව බා.
ගන්නකො ඇල් වතුර දාලා ගන්නකො. එකම වැඩිද? භාගයක් දාන්න. එකක් වැඩි. උදේට අපි කෑම කාලා ඊළඟට ගියා අපි දවල්ට නාන්න ඕනේ කියලා කිව්වා යාළුවෝ කට්ටියම. ඉතින් නාන්න තැනක් හොයනකොට අපි ගමේ කෙනකින් අහනකොට කිව්වේ බේසම් කියලා තැනක් තියෙනවා කියලා ඒ පැත්තේ. Google Map එකේ බේසම කියලා සර්ච් කරනකොට අපිට තමයි හම්බුනේ ඒක. ලස්සන තැනක් එතන. අපි යනකොට නම් වතුර ගොඩාක් අඩු වෙලා තිබුණේ වහින කාලට නම් ගොඩක් වතුර තියෙනවා කියලා කිව්වේ ගමේ අය නම්. ඒත් ඉතින් අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ එතන බේසම කියන තැන නාන්න පුළුවන් විදිහට වලක් වගේ තියෙන තැන. එතන ආරක්ෂාවත් අතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එතනින් දවල්ට නාලා කෑම කාලා තමයි අපි විදත් උනේ. ඉතින් වීඩියෝ එකේ ගොඩාක් අඩුපාඩු නම් තියෙන්නේ නැති. වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සියලු දෙනාටම ජය වේවා. Sadagamana